මිනිස්සු ඉතිහාසයේ ඉඳලම බොහෝ දේ වරද්දගත්තා. හරියටම කිව්වොත් වැරද්දුවා. විජය මේ රටට සංක්‍රමණය වුණා කියලා කවුරු හරි කියනවා නම් මම කියනවා ඒක වැරදි කියලා. මොකද්ද විජයට වෙච්ච ඇත්තම කතාව? පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්සේ සිංහබාහු නමින් රජවනු ඔබ වහන්සේගේ තේජස මුළු භාරතයම දන්නවා. ඔබ වහන්සේගේ පුත්‍රයාගේ බලාත්කාරකම් මෙතෙක් දවස් ඔබ වහන්සේ නිසාම ඉවසුවා. අනේ දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ පුත්‍රයාගේ ඉවසිය නොහැකි බලාත්කාරකම් වලින් රටවැසියා මහත් පීඩාවට පත්ව සිටිනවා. ඔබ වහන්සේගේ පුතු මැරුව වෙනව. රටේ මිනිස්සු විජයෝ මරලා දාන්න කියලා බය නැතුව රජ්ජුරුවන්ගෙන් ඉල්ලන තරමටම විජයගේ ක්‍රියා පහත් තත්ත්වයක තිබුණු බවයි සත්‍ය. ඇත්තටම ඇයි එහෙම දෙයක් සිද්ධ වුණේ? සිව්හෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. මහානාම හාමුදුරුව හිතලම අපට ඉතිහාසය වැරද්දුවද? එහෙමත් නැත්තා අපිම වරද්ද ගත්තද? විජය කියලා කියන්නේ සිංහබාහුගේ පුතා, අනෙක් අතට රටේ රජ්ජුරුවන්ගේ පුතා. ඇයි රටේ රජ්ජුරුවන්ගේ පුතා හොරකම් කරන්නේ? ගෙවල් බිඳින්නේ, ස්ත්‍රී දූෂණ කරන්නේ? ඒක විජයගේ වරදක් නෙවෙයි. විජයගේ මිත්තණිය වෙච්ච සුප්පා දේවියගෙන් පවා අපට යහපත් කල් ක්‍රියාවක් දැකගන්න ලැබුණේ නැති බව ඔබට මතක ඇති. ඒ පාරම්පරික ජාන ලක්ෂණයක්. මේ රටෙන් අපට අහන්න ලැබෙන ස්ත්‍රී දූෂණ, මම් පැහැරීම්, අසම්මත තත්ත්වයන් විජයගේ පරම්පරාවට දාව උපදින නූතන පරපුරේ වර්තමාන ක්‍රියාකාරකම් බවයි සත්‍ය. පාසල් සිසුවියක් දූෂණය කර ඝාතනය කළ පුද්ගලයෙකු වසර 12කට පසු අත්අඩංගුවට වතුල්ල කොස්ලාන්ත ප්‍රදේශයේ නිවසක් හා වෙළඳසැලක් බිඳ රුපියල් ලක්ෂ ගණනක මුදල් හා භාණ්ඩ සොරාගත් කොල්ල කල්ලියක් විබිල ප්‍රදේශයේ ගොළු කාන්තාවක් ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට. ඇයගේ සැමියාද ගොළු පුද්ගලයෙකු වනවා. සැමියා රැකියාව මහා රාවණා යුගයකට මේ රට නැවත ඔසවා තබන්න නම් රාවණ ලේ උරුමය සහිත සුජාත හෙළයින් නැවතත් මේ මහපොළොවට ආදරය කරන්න පටන් ගන්න ඕන. රාවණා ඔවුන්ට තම තමන්ගේ ඉතිහාසය මතක් කරලා දෙන එක මගේ වගකීම. උරුම සිව්හෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. මේ මහපොළොවේ වැළලී ගියපු මහා රාවණා රජ්ජුරුවන්ගේ ඉතිහාසයේ හැම දෙයක්ම විනාශ වෙලා ඇති කියලා ඔබ හිතනවා නම් මම කියන දේ හොඳින් අහගෙන ඉන්න. රාජාවලිය කියන පැරණි ග්‍රන්ථය ඔබට පරිශීලනය කළ හැකි. රාජාවලිය මෙහෙම තියෙනවා. රාවණා කෝට්ටයත් මාලිගා 520ක් වීදි සාර ලක්ෂයක් මුහුදට ගිලී ගියයි දැනගත යුතුයි කියලා. මේ කියන වීදි ලක්ෂ 4න් ඉතිරි වුණු උමන් මාර්ග පද්ධතියත්, භූගත මාලිගාත්, ජනාවාසත්
අදටත් ඉතා හොඳින් මේ මහපොළොවෙම සුරක්ෂිතව පවතින බවයි සත්‍යය. එකින් එක ඒ ස්ථාන පිළිබඳ ඔබත් එක්ක ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්න පුළුවන් දේවල් විතරක් මම කතා කරන්න සූදානම්. මහා රාවණා රජුරවන්ට අයත් කිසිම දෙයකට කිසිවකට අත තැබිය නොහැකි. ගගන දඟ පෑ බලති හෙඩි ඇති පතලලෝ යස ගායනා. අත තැබීම මේ මනුෂ්‍ය භවය තමුන්ගේ අවසන් මනුෂ්‍ය භවය බවට පත්කර ගැනීමට හේතුවේවි. මම නැවත වතාවක් කියනවා. රාවණා කියන්නේ ඉතිහාසයේ විතරක් නෙවෙයි. ඉතිහාසය වර්තමානයේ වගේම අනාගතයක් තීරණය වෙන්නේ රාවණා කියන අකුරු තුන මතයි. රාවණා. සිව්හෙල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා රාවණා රාවණා. සියත FM රාවණා. මහා රාවණා රජ්ජුරුව ගැන ජනශ්‍රුතිය කරුණු ඇත්තෙම නැද්ද? අපි නිකමට යන්ත්‍ර මන්ත්‍ර දිහාවට අපේ අවධානය යොමු කරමු. රාවණා ආකර්ෂණ යන්ත්‍රය, රාවණා ආකර්ෂණ මන්ත්‍ර, රාවණා සිව්දිග රථ චක්‍රය, මහා රාවණ කවචය, රාවණා රක්ෂා මන්ත්‍ර ආදී යන්ත්‍ර මන්ත්‍ර බොහොමයක් අදටත් පුස්කොළ පොත්වල සුරක්ෂිතව තිබෙනවා. ඕම් මා සම්මතේ සූර්ය රශ්මී සූර්ය බල රුද්‍ර පුත්‍රාග්නි වල කුමාරේ ගුණාදී ඡාය දත විඤ්ඤාය මොක්ෂදාය රසාන්ත යෝගනායකාය රක්තාම්බර මහාභාව මාකාශ ධර්ණී කල්පකම්පිතාය ශ්‍රී ලංකේශ්වර මහා රාවණාය ඕම් නමः. රාවණා. මේ මන්ත්‍ර සඳහන් පුස්කොළ පොත් තිබෙන අය පවා පුස්කොළ පොතේ මේ පිටුවවත් පෙරලන්න අදටත් බයයි. ඒක ඇත්ත. මන්ත්‍ර පිළිබඳව නිවැරදිව නොදැන බුදුන් වඳින විදිහට මන්ත්‍ර උච්චාරණය කරන්න ගිහින් ලැබෙන්න තියෙන ශාන්තියත් නැති කරගත්තු බොහෝ අය මේ රටේ ඉන්නවා. මන්ත්‍ර උච්චාරණය කිරීම හැමෝටම අයිති කාරණයක් නෙවෙයි. මන්ත්‍රවල එක අකුරක් වැරදුනොත් ඔබට වස්වදිනවා. ඇතැම් විට ශාපවලට ලක් වෙනවා. සමහර විට අයහපත් බලවේගවල ඉලක්කයක් බවට ඔබ පත් වෙනවා. මන්ත්‍ර නොදැන වැරදියට කියන්න ගිහින් කටවල් ඇද කරගත්තු මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. විශේෂයෙන් රාවණ මන්ත්‍ර උච්චාරණය කිරීමට යෑමෙන් වළකින්න. ඒ ඇයිද කියලා හරියටම අපි හෙට රාත්‍රී 7:01ට මුණ ගැහිලා කතා කරමු. මීට සහස්‍රමුඛ රාවණ සිව්හෙලේ යක්ෂලේ රාවණායනි පන ලබන්නට ගයමු බලගතු මන්ත්‍ර